හරිද අපි මීළඟ සාකච්ඡා කරමු සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා මොනවද කියලා. විභාගෙට නිරන්තරයෙන් අහන කොටසක් තමයි සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා. එනකොට බලමු සාම්ප්‍රදායික මාධ්‍ය අපිට සුවිශේෂී වෙන්නේ මොන හේතු නිසාද කියන එක. ඔව් අපි දන්නවා සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කිව්වේ අපේ පැරණි මුතුන් මිත්තෝ තම කාලාන්තරයක් තිස්සේ තමන්ගේ දැනුම තොරතුරු හුවමාරුව ඊට අමතරව විවේකය විනෝදය විශ්‍රාන්තිය උදෙසා භාවිත කරපු සංනිවේදන ක්‍රම තමයි අපි කිව්වේ සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රම කියලා. මේ සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රම සාම්ප්‍රදායික සංනිවේදනයේදී සුවිශේෂී වෙන්නේ මොන හේතු නිසාද කියන එක තමයි අපි මෙතන කතා කරන්නේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ජනමාධ්‍ය අපි දැන් සංනිවේදන කරන්නේ ප්‍රධාන වශයෙන් ජනමාධ්‍ය, නවමාධ්‍ය, සමාජ මාධ්‍ය ආදී වූ සංනිවේදන ක්‍රමනේ. ඊට සාපේක්ෂව සාම්ප්‍රදායික මාධ්‍ය තුළ දහින තියෙන සුවිශේෂීතා මොනවද කියන එක තමයි අයි මෙතනදී මුලින්ම වෙන් කරගන්න ඕනේ. එතකොට මුලින් වශයෙන් පුතේ සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රම ගැමි ප්‍රජාවත් එක්ක සමීපව සම්බන්ධ වෙලා තියෙන ගැමි ජන ජීවිතයත් එක්ක බැඳිච්ච සමීප වෙච්ච සංනිවේදන මාධ්‍ය විශේෂය. අන්න විශේෂ සුවිශේෂී ලක්ෂණ. ඊට අමතරව මේ සාම්ප්‍රදායික මාධ්‍යවල අතිශයින්ම සරල අන්තර්ගතයන් ඇතුළත් වෙනවා. මුලික වශයෙන් ජනමාධ්‍ය අන්තර්ගතයන් වලට වඩා සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රම තුළ සරල ව්‍යුහයක් සරලභාවයක් තමයි පුතේ හඳුනා ගන්න තියෙන්නේ. ඊට අමතරව මොකක්ද? ඊට අමතරව සාම්ප්‍රදායික මාධ්‍ය විශේෂ වෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය සතුව තියෙන සංස්කෘතිකමය බැඳීම සංස්කෘතිකමය සම්බන්ධතාවය නිසා අනෙක් පැත්තෙන් පුතේ සාම්ප්‍රදායික මාධ්‍ය ජනමාධ්‍යට සාපේක්ෂව පිරිවැය අවම සංනිවේදන ක්‍රමයක් විදිහට අපිට මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් පැහැදිලි නේද? සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රම මොනවා නිසාද? ගැමි ජන ජීවිතයත් එක්ක සම්බන්ධ නිසා. අනෙක් පැත්තට ඒ මාධ්‍ය සතුව තියෙන සරල ව්‍යුහය නිසා, සරලභාවය නිසා, සංස්කෘතිකමය සම්බන්ධතාවය නිසා, පිරිවැයවම් වීම නිසා අපිට සාම්ප්‍රදායික මාධ්‍ය සාම්ප්‍රදායික සංනිවේදනයේදී සුවිශේෂී අවස්ථාවක් විදිහට හඳුනා ගන්න පුළුවන් මූලික වශයෙන්. ඊට අමතරව පුතේ ඔයාට විභාගෙදී ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. විභාගෙදී ඔයා දැනගන්න ඕන මූලිකම කතාවක් තමයි මොකක්ද? සාම්ප්‍රදායික මාධ්‍යයේ ප්‍රධාන සුවිශේෂීතා ප්‍රධාන විශේෂතා මොනවද කියන එක. right. එතකොට පුතේ සාම්ප්‍රදායික මාධ්‍යට අදාළව ඔයා දැනගන්න ඕන, ඔයා මතක තියාගන්න ඕන සුවිශේෂීතා ටික අපි නිර්දේශිත ආකාරයෙන්ම මතක තබා ගත්තොත් මූලික වශයෙන් පුතේ ලක්ෂණ ඔයාට මතක තියාගන්න වෙනවා ලක්ෂණ ගණනාවක්. හරි පුතේ අපි සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා ටික කෙටි ක්‍රමයක් විදිහට මෙන්න මේ විදිහට මතක තියාගමු. මෙහෙම ලියාගමු. සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා. මාධ්‍යයේ සුවිශේෂීතා. මෙන්න ඔයා කෙටි ක්‍රමය මේ විදිහට මතක තියාගන්න. මේ විදිහට මතක තියාගමු. කොහමද? මේ බලන්නකෝ. හරි ලස්සනයි. මේ විදිහට මතක තියාගමු. තේ නම් අවසන්. සතේ නම් අවසන්. සතේ නම් අවසන්. සතේ නම් අවසන්. සතේ නම් අවසන්. කොහොමද? මේ බලන්න. හරි ලේසි. සරල ව්‍යුහය. සරල ව්‍යුහය. ඊට පස්සේ තේමාත්මක අන්තර්ගතය. තේමාත්මක අන්තර්ගතය. තේමාත්මක අන්තර්ගතය. ඊට පස්සේ නම්‍යශීලීත්වය. නම්‍යශීලීත්වය. ඊට පස්සේ අවම පිරිවැය. පිරිවැය අවමයි. අවම පිරිවැය. සහ සංස්කෘතික අන්තර්ගතය. පැහැදිලි නේද? සතේ නම් අවසන්. සරල ව්‍යුහය,
තේමාත්මක අන්තර්ගතය, නම්‍යශීලීත්වය, අවුම් පිරිවැය, සංස්කෘතික අන්තර්ගතය. හරි ලේසි නේද? ඔව් පුතේ. අපි මේ ලේසි ක්‍රමත් එක්ක ඔව් විභාගෙට හරියට සූදානම් වෙමු. ඒ සඳහා තමයි පුතේ අපි මේ සියල්ලම ඔබට ඉතා නිර්මාණශීලීව ගොඩනගලා විභාගයේ ඉලක්ක කරගෙනම ඔබ සූදානම් කරන්නේ. ඉතින් පුතේ ඔන්න සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා ටික විෂය නිර්දේශයට අදාළවම මෙන්න මතක තියාගන්න සරල ව්‍යුහය, තේමාත්මක අන්තර්ගතය, නම්‍යශීලීත්වය, අවුම් පිරිවැය, සංස්කෘතික අන්තර්ගතය. පැහැදිලිද? ඒ කෙටි ක්‍රමය ඔබට සුවිශේෂී වෙන විදිහට මතක තියාගන්න සතේ නම් අවසන්. පැහැදිලි නේද? right පුතේ. අපි මේ කෙටි ක්‍රමය හඳුනා ගැනීමෙන් පස්සේ අපි යමු පුතේ සාම්ප්‍රදායික මාධ්‍යයේ විශේෂතා මොනවද කියලා කතා කරන්න. එකින් එක වෙන වෙනම අපි බලන්න සාම්ප්‍රදායික මාධ්‍යයේ විශේෂතා. මෙන්න පුතේ පළවෙනි එක සාම්ප්‍රදායික මාධ්‍ය අපි ඉස්සෙල්ලා කිව්වා සරල ව්‍යුහය. ඒ කියන්නේ මොකද පුතා? සරල ව්‍යුහය කියලා කියන්නේ හරි සරලයි. සාම්ප්‍රදායික මාධ්‍ය බිහි වෙන්නේ ගැමි ජනයා අතර ගැමි ජන ජීවිතය පදනම් කරගෙන. පැහැදිලි නේද? එතකොට sannivedakayෝ වෙන්නේ ගැමි ජනයා, ග්‍රාහකයෝ වෙන්නේ ගැමි ජනයා, ප්‍රේක්ෂකයෝ වෙන්නේ ගැමි ජනයා. එහෙනම් ගැමි ජනයා තුල ගැමි ජනයා වෙතට sannivedanaya කරන්න යොදාගත් sannivedana ක්‍රමයක් විදියට සාම්ප්‍රදායික මාධ්‍ය ව්‍යුහය අතින් හරි සරලයි. කොහොමද වෙන්නේ? සරල ව්‍යුහය ඔබුතේ ගැමි ජනයාට හැඟෙන, දැනෙන, වැටහෙන ආකාරයට sannivedanaya කිරීම සඳහා නිර්මාණය කරගත්තා වූ මේ sannivedana ක්‍රම අතිශය සරල ව්‍යුහයකින් තමයි ගොඩ නැගිලා තියෙන්නේ. කොහොමද පුතා සරල ව්‍යුහය? සරල පදමාලාව. පැහැදිලි නේද? සරල පදමාලාවක්, සරල භාෂාවකින් සාම්ප්‍රදායික sannivedana ක්‍රම නිර්මාණය වෙනවා. අනිත් පැත්තෙන් සරල තාක්ෂණය. අපි දන්නවා සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කියන්නේ ගැමි ජනයා තමන්ගේ නිර්මාණශීලී පංචේන්ද්‍රගත හැකියාවන් යොදාගෙන අවුට පරිසරයේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරලා නිර්මාණය කරගත්ත sannivedana ක්‍රම ප්‍රමාණයක්. එහෙනම් ව්‍යුහය සරලයි පුතේ. ගැමියන්ට පහසුවෙන් භාවිත කරන්න, පහසුවෙන් හොයාගන්න, පහසුවෙන් උපයා සපයා ගන්න පුළුවන්, නිර්මාණය කරගන්න පුළුවන් sannivedana ක්‍රම විශේෂයක් විදියට එහෙනම් සාම්ප්‍රදායික මාධ්‍ය ව්‍යුහය අතින් හරි සරලයි. පැහැදිලි නේද? තේරුණා නේද? එතකොට මේ සාම්ප්‍රදායික sannivedana ක්‍රම සාම්ප්‍රදායික මානවයාගේ හෘදයාංගම sannivedana අවශ්‍යතා ඉටු කරලීම සඳහා, භාව ප්‍රකාශනය සඳහා, එහෙම නැත්නම් තොරතුරු දැනුම, විවේකයේ විනෝදය ප්‍රකාශ කිරීම, හුවමාරු කර ගැනීම සඳහා භාවිත කළේ එකල ජන සමාජයට ගැළපෙන සුවිශේෂී විදිහට. පැහැදිලි නේද? එහෙනම් එකල ජන සමාජයේ සරල ජන ජීවිතය මූලික කරගෙන ඔවුන්ගේ සරල අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයට මේවා භාවිතය අතිනොත්, නිර්මාණය අතිනොත්, එහි ව්‍යුහය අතිනොත් පුතේ කොහොමද සරලව තමයි නිර්මාණය වෙන්නේ. උදාහරණ වශයෙන් හිතන්න පුතේ ගොක්කොළ නිර්මාණ, ඊට පස්සේ කෙසෙල් ගස්, කෙසෙල් කොළ, කෙසෙල් බඩ ආශ්‍රිතව ස්වභාවික වර්ණ, ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍ය භාවිත කරමින් විවිධ සැරසිලි සිදු කරනවා නම් අපි ඒ මානවයාගේ හඳුනගත යුතු වෙන්නේ ඒ මානවයාගේ sannivedana ක්‍රම තුල ඇතුළත් වෙච්ච සරල ව්‍යුහය විදිහට. හිතන්න මෙහෙම උදාහරණයක්. ශාන්ති කර්මවලදී ශාන්ති කර්ම, යාතු කර්ම මේ සියල්ලගේම පුතේ තියෙන්නේ අතිශය නිර්මාණශීලී සරල තාක්ෂණයක් එක්ක සරලව තමන්ගේ මානව පංචේන්ද්‍රගත ගායන, වාදන, නර්තන ආදී වූ හැකියාවන් මූලික කරගත් සරල ආකෘතියකින්, සරල ව්‍යුහයකින් නිර්මාණය වෙච්ච sannivedana භාවිතයක්. පැහැදිලි නේද? right පුතේ. හරි. අපි බලමු ඊළඟට සාම්ප්‍රදායික මාධ්‍යයේ අපිට හම්බ වෙන්නේ ඊළඟ මතක තියාගන්න තේමාත්මක අන්තර්ගතය. මොකද පුතේ මේ තේමාත්මක අන්තර්ගතය? සාම්ප්‍රදායික මානවයා සාම්ප්‍රදායික sannivedana ක්‍රම නිර්මාණය කරගත්තෙත්, ඒවා හරහා sannivedanaya කළෙත්
ඔව් නිශ්චිත තේමාවක් එක්ක බැඳිච්ච sannivedanamය කරුණු. තේරුණාද? නිශ්චිත තේමාවක් එක්ක ගොඩනැගිච්ච තේමාවත් එක්ක බැඳිච්ච sannivedanamය කරුණු sannivedanamය අවශ්‍යතා තමයි පුතේ මේ සාම්ප්‍රදායික මාධ්‍ය තුල ඇතුළත් වෙන්නේ. පැහැදිලි නේද? එතකොට විශේෂයෙන්ම ජන කවි, ජන කතා, ජන ගායනා, ජන ක්‍රීඩා මේ සියලු සෑම sannivedana ක්‍රමයක් තුලම ආකෘතියත් එක්ක තේමාවත් එක්ක එකට සම්බන්ධ sannivedanamය අන්තර්ගතයන් තමයි පුතේ ඇතුළත් වෙන්නේ. පැහැදිලි නේද? හිතන්න ශාන්ති කර්ම. ඉතා නිර්මාණශීලී අපූර්ව sannivedana ක්‍රමයක් තමයි පුතේ අපේ ග්‍රාමීය ජන සමාජවල තවමත් හඳුනා ගන්න තියෙන sannivedana ක්‍රමයක් තමයි ශාන්ති කර්ම. ශාන්ති කර්මයක් පැවැත්වීමේ අරමුණ මොකක්ද? අපේක්ෂාව මොකක්ද? තේමාව මොකක්ද? හිතන්න මොනවද? ශාන්ති කර්ම පැවැත්වීමේදී පුතේ ලෙඩ රෝග සුව කර ගැනීම, අපල උපද්‍රව වලින් අත් මිදීම, පැහැදිලිද? ඒ වගේම ශාස්ත්‍රීයත්වය අපේක්ෂා කිරීම, භවභෝග වලට වැළඳෙන ව්‍යාධි, ඊට පස්සේ උවදුරු හානි අවම කර ගැනීම, පැහැදිලිද? විනෝදාස්වාදය ලබා ගැනීම ආදී වූ අරමුණු මූලික කරගෙන, තේමා මූලික කරගෙන තමයි නිර්මාණය වෙන්නේ. අනිත් පැත්තෙන් ජන කවි ආభాෂය ගත්තත් පුතේ අපේ පැරණි මුතුන් මිත්තන්ගේ ජන ජීවිතයත් එක්ක, වෘත්තීය ජීවිතයත් එක්ක, කුෂ්කර්මාන්තයේ හේන් ගොවිතැන ආදී වූ විවිධ වෘත්තීන් පදනම් කරගෙන ඒ වෘත්තීය අරගලයේ කියාපෑම, ඒ වෘත්තීය අරගලයේ තුල ඔවුන් විඳපු ආදීනව දුක්ඛ දෝමනස්යන් කියාපෑම, සමහර විට පාළුව තනිකම වෙහෙස මහන්සිය නිවා ගැනීම වගේ sannivedana අවශ්‍යතාවයන් උදෙසා යොදාගත් sannivedana මාධ්‍යයක් තමයි මොකද පුතේ සාම්ප්‍රදායික sannivedana ක්‍රම. අපි සාම්ප්‍රදායික sannivedana මාධ්‍ය තුල තවදුරටත් හඳුනා ගන්න පුළුවන් තේමාත්මක අන්තර්ගතයක්, එහෙම නැත්නම් තේමාත්මක අවශ්‍යතාවයක් විදිහට මෙහෙම කියන්නත් පුළුවන්. මොනවද? සාම්ප්‍රදායික මාධ්‍ය බොහෝ විට සාම්ප්‍රදායික මානවයා භාවිත කරලා තියෙනවා භාව ප්‍රකාශනමය අවශ්‍යතා සඳහා, භාව ප්‍රකාශන අවශ්‍යතාවය සඳහා. අනිත් පැත්තෙන් භාව ප්‍රකාශනය අවශ්‍යතාවය සඳහා, ඒ වගේම අනිත් පැත්තෙන් පුතේ සාම්ප්‍රදායික මාධ්‍ය, සාම්ප්‍රදායික sannivedana ක්‍රම මෙන්න මේ අවශ්‍යතාවයෙන් මේ අරමුණ සඳහා භාවිත කරලා තියෙනවා. මොනවද? එකක් තමයි මොකක්ද? චිත්ත විරේචන අවශ්‍යතාවය. චිත්ත විරේචන අවශ්‍යතාවය සහ භාව විමෝචන අවශ්‍යතාවය. භාව විමෝචන අවශ්‍යතාවය. පැහැදිලි නේද? චිත්ත විරේචන අවශ්‍යතාවයත් භාව විමෝචන අවශ්‍යතාවයත් මූලික කරගෙන සාම්ප්‍රදායික sannivedana ක්‍රම භාවිත වීමත් අපිට මෙතනදී පුතේ විශේෂ කරලා මතක තියාගන්න පුළුවන්. මොකද මේ චිත්ත විරේචනය සහ භාව විමෝචනය? චිත්ත විරේචනය කියලා කියන්නේ පුතේ අපේ මනස, එහෙම නැත්නම් සිත නිදහස් කර ගැනීම, සැහැල්ලු කර ගැනීම වගේ අර්ථයක්. පැහැදිලි නේද? කොටින්ම කිව්වොත් අර උසස් විශ්‍රාන්තිකත්වයක්, අපි සරල සතුට, සරල සැහැල්ලුව එතනින් මිදිලා මානසිකයෙන් වශයෙන් නිදහස් වීමක්, ලිහිල් වීමක් අපි අපේක්ෂා කරනවා නම් අන්න සාම්ප්‍රදායික මාධ්‍ය තුලින් අපේක්ෂා කරපු තේමාත්මක අරමුණක්. අනිත් පැත්තෙන් භාව විමෝචනය, මේ කතා කරපු අපේ භාව ප්‍රකාශනය වගේ සමානයි. භාව විමෝචනය මොකද මේ භාව විමෝචනය කියලා කියන්නේ? අපේ භාවයන්, අපේ හැඟීම් දැනීම් පුතේ පිට කිරීම, භාවයන් මුදා හැරීම. අපි විවිධ අවස්ථාවන් වලදී අපි භාවමය වශයෙන්, මානසිකමය වශයෙන් විවිධ ආකූල ව්‍යාකූලතාවන් වෙන ලක් වෙනවා. පැහැදිලි නේද? මානසිකයෙන් වශයෙන් අවුල් තැවුල් වලට ලක් වෙනවා, පත් වෙනවා. එයින් මිදෙන්න, ඒවා මුදා හරින්න යොදාගත් අතිශය නිර්මාණශීලී sannivedana භාවිතයක් තමයි පුතේ මොකක්ද? තේමාත්මක අන්තර්ගතයක් සහිත සාම්ප්‍රදායික මාධ්‍ය. පැහැදිලි නේද? එන සාම්ප්‍රදායික මාධ්‍යයේ ප්‍රධාන සුවිශේෂී
ඔව් මූලික ලක්ෂණයක් සුවිශේෂීතාවයක් තමයි තේමාත්මක අන්තර්ගතය. right. අපි බලමු ඊට පස්සේ අපිට සාම්ප්‍රදායික මාධ්‍යයේ ඊළඟට හම්බ වෙන සුවිශේෂීතාවය තමයි නම්‍යශීලීත්වය. පුතේ මොකද්ද මේ නම්‍යශීලීත්වය කියලා කියන්නේ? හරි සරලයි. නම්‍යශීලීත්වය කියලා කියන්නේ අපිට අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට අවස්ථාවට උචිත ආකාරයට මේවා පහසුවෙන් වෙනස් කරගෙන අපිට ගැළපෙන ආකාරයට අපිට ඕන ආකාරයට භාවිත කරන්න හම්බ වෙන ඉඩ ප්‍රස්තාව. පැහැදිලිද? හිතන්න නූතන ජනමාධ්‍ය වැඩසටහන් හෝ ජනමාධ්‍ය සංදේශ අපේ අවශ්‍යතාවයට පැහැදිලිද? එහෙම නැත්නම් තැනට ගැළපෙන ආකාරයට අපිට සංස්කරණය කරලා භාවිත කරන්න බැහැ. පැහැදිලිනේ? හැබැයි සාම්ප්‍රදායික sannivedana ක්‍රම ඊට වඩා වෙනස්. අපිට අවශ්‍යතාවයට අවස්ථාවට ගැළපෙන විදිහට අවශ්‍යතාවයට අවස්ථාවට ගැළපෙන විදිහට පහසුවෙන් මේවා සම්පාදනය කරගන්න හැකියාව තියෙනවා. කොහොමද මේ සාම්ප්‍රදායික sannivedana ක්‍රම මේ තරම් නම්‍යශීලී sannivedana භාවිතයක් වෙන්නේ? මෙන්න මේ හේතු නිසා. මොකක් හින්දාද? සරල තාක්ෂණය. සරල තාක්ෂණයක් සහිතයි. ඊට අමතරව මානවයාගේ පංචේන්ද්‍රගත නිර්මාණශීලීත්වය නිසා, නිර්මාණශීලී හැකියාවන් නිසා, අනිත් පැත්තේ ස්වභාවික පාරිසරික අමුද්‍රව්‍ය භාවිත කරන නිසා, අමුද්‍රව්‍ය භාවිතය නිසා. තව අපි ගත්තොත් තව මොනවා නිසාද? ඔව් මේ සාම්ප්‍රදායික sannivedana ක්‍රමවලට පුතේ අපි මුලිනුත් කතා කළා නියත කර්තෘත්වයක් නැතිකම. නියත කර්තෘත්වය නොමැතිවීම. අපිට කර්තෘවරයෙක්, අයිතිකරුවෙක්, හිමිකරුවෙක් නැති නිසා මේවා අපිට ඕන ඕන විදිහට භාවිත කරන්න පුළුවන්. පැහැදිලිනේ? හරි සරලයි. මෙන්න මේ කියන හේතු කාරණා නිසා සාම්ප්‍රදායික මාධ්‍ය හරි පුතේ සරලව පහසුවෙන් අපිට ඕන ඕන විදිහට වෙනස් කරගන්න, ඕන ඕන විදිහට භාවිත කරන්න, අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට සම්පාදනය කරගන්න, සංස්කරණය කරන්න හැකියාව තියෙනවා. විශේෂතාවයක් මතක තියාගන්න. right. ඊට අමතරව තව මොනවද පුතේ? ඔව් සාම්ප්‍රදායික මාධ්‍ය සම්බන්ධයෙන් ඔයා මතක තියාගන්න ඕන තවත් කාරණා කීපයයි සංස්කෘතික සම්දර්භය. හිතන්න පුතේ සාම්ප්‍රදායික මාධ්‍ය, සාම්ප්‍රදායික මානවයා සහ සාම්ප්‍රදායික සංස්කෘතිය අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. අපි බලමු මේ සම්බන්ධය කොහොම සම්බන්ධයක්ද? මේ බලන්න. මේ හිතන්න කොහමද? සාම්ප්‍රදායික අපේ පැරණි මානවයා ඉන්නවා, මිනිස්සු. ඊට පස්සේ සාම්ප්‍රදායික අපේ ජන ජීවිතය තියෙනවා. ජන ජීවිතය. ඊට අමතරව සාම්ප්‍රදායික ජන සංස්කෘතිය. පැහැදිලි නේද? සාම්ප්‍රදායික ජන සංස්කෘතිය. එතකොට සාම්ප්‍රදායික මානවයා තමන්ගේ ජන ජීවිතය තුල උපයා සපයා ගත්තා වූ දැනුම, තොරතුරු, එයාලගේ විශ්වාස, එයාලගේ ඇදහිලි, එයාලගේ සියලු දේවල් නියෝජනය වෙන කොටස, නියෝජනය වෙන අවස්ථාව අපි කියනවා කොහෙද? මොකක්ද? ජන සංස්කෘතිය කියලා. එතකොට සාම්ප්‍රදායික මානවයයි, එයාලගේ ජන ජීවිතයයි, එයාලගේ ජන විඥානයයි ඇසුරේ ජන සංස්කෘතිය කියන සංකල්පය ගොඩ නැගෙනවා. මේ ජන සංස්කෘතිය තුල සාම්ප්‍රදායික sannivedana ක්‍රම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. පැහැදිලි නේද? එතකොට සාම්ප්‍රදායික sannivedana ක්‍රම යටතේ අපි කතා කරන සියලුම sannivedana ක්‍රම සාම්ප්‍රදායික ජන සංස්කෘතියේ ආభాෂය පිළිබිඹු කරනවා, නියෝජනය කරනවා. එතකොට පුතේ ඕනෑම ජන සංස්කෘතියක අපි දන්නවා ඇදහිලි, විශ්වාස, සිරිත් පිරිත් සම්ප්‍රදායන්, ඇගයුම් පද්ධති,
පැහැදිලිද? කලාව සාහිත්‍ය දැනුම තොරතුරු මේ සියල්ලම නියෝජනය වෙනවා. එතකොට පුතේ සාම්ප්‍රදායික sannivedana ක්‍රම කියලා කියන්නේ සාම්ප්‍රදායික ජන සංස්කෘතිය තුල අපි ඔය කතා කරපු සියලු දේම නියෝජනය වෙන අපූර්ව sannivedana ක්‍රම භාවිතයක්, නිර්මාණශීලී sannivedana ක්‍රම භාවිතයක්. මේ සියලු දේවල් පුතා මතක තියාගන්න. ඔව් ප්‍රදේශයෙන් ප්‍රදේශයට, සංස්කෘතියෙන් සංස්කෘතියට සුවිශේෂී වෙන විදියට වෙනස්කම් සහිතව තමයි පුතේ භාවිත වෙන්නේ. එතකොට සාම්ප්‍රදායික මාධ්‍ය තුල අපේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිලි විශ්වාස, සිරිත් විරිත් සම්ප්‍රදායන්, කලාව, සාහිත්‍ය, දැනුම මේ සියල්ලම නියෝජනය වෙන අවස්ථාවක් විදියට ඔයා මතක තියාගන්න. පැහැදිලි නේද? right. අපි බලමු සාම්ප්‍රදායික sannivedana ක්‍රමවල අපිට හම්බ වෙන ඊළඟ ප්‍රධාන වැදගත්ම සුවිශේෂීතාවය මොකද පුතේ? පිරිවැය අවම වීම. හිතන්න මෙහෙම සාම්ප්‍රදායික මාධ්‍ය පුතේ පිරිවැය අතින් අවම වෙන්නේ කෙසේද? කොහොමද පිරිවැය අවම වෙන්නේ? මෙන්න පුතේ ඔයා මතක තියාගන්න. පිරිවැය අවම වෙන්නේ මෙන්න මේ හේතු නිසා. බලන්නකෝ අපි ඉස්සෙල්ලා කතා කළා වගේම තාක්ෂණික වශයෙන් සරලයි නම් සරල තාක්ෂණික භාවිතයක් නම් තියෙන්නේ පිරිවැය පුතේ අවම වෙන්න එපේ. හරි සරලයි. ඊට පස්සේ ගැමි ජන සහභාගීත්වයෙන්ම නම් සිද්ධ වෙන්නේ. ගැමි ජන සහභාගීත්වය තුලින් නම් සාම්ප්‍රදායික sannivedanaya සිද්ධ වෙන්නේ. පිරිවැය අවමයි. ඇයි අපි එහෙම කියන්නේ? හිතන්න මෙහෙම නූතන ජනමාධ්‍යයේදී නාට්‍ය, චිත්‍රපටි මේ සියලු දේවල් වෘත්තීමය sannivedakයන්, වෘත්තීමය නළුලියන්ගේ සහභාගීත්වයෙන් ඉතා ඉහළ තාක්ෂණික ක්‍රියාවලියක් යටතේ විශාල වියදමක්, විශාල පිරිවැයක් යටතේ තමයි සිදු වෙන්නේ. හැබැයි සොකරි කෝලම් නාටකම්, ජනකවි, ජනකතා, ජනගායනා මේ සියලු දේවල් කොහමද? ඔව් ගැමියන්ගේම ජන සහභාගීත්වයෙන්. නළු නිලියන් කවුද? ගැමියන්මයි. ගැමි ජන සහභාගීත්වයෙන්මයි. ප්‍රේක්ෂකයෝ නරඹන්න එයාලත් ගැමියන්මයි. මේවා sannivedanaya වශයෙන් සිදු වෙන්නේ විශේෂ වේදිකා පරිශ්‍ර හදාගෙන අතිශය තාක්ෂණික ක්‍රියාවලියක් තුල නෙමෙයි. කොහොමද? ඔව් ස්වභාවික පරිසරය පසුබිම් කරගෙන. පැහැදිලිද? සමහර විට ගිනි මැල ආලෝකයෙන් වෙන්න පුළුවන්. සොකරි වගේ අවස්ථා රඟ දක්වන්නේ ඔව් ගොයම් කපා පාගා අවසන් කරපු කමත. පැහැදිලිද? කමත වේදිකාව කරගෙන. ස්වභාවික පරිසරය ඇසුරේ. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න ගැමි ජන සහභාගීත්වයත් අනික මේ කතා කරපු ස්වභාවික පරිසරය. ස්වභාවික පරිසරය. මතක තියාගන්න. ස්වභාවික පරිසරය. ස්වභාවික පාරිසරික අමුද්‍රව්‍ය භාවිතය. එනම් පිරිවැයවමයි. පාරිසරික අමුද්‍රව්‍ය භාවිත කරනවා නම් පිරිවැයවමයි. ස්වභාවික පරිසරයේ පසුබිම් කරගෙන නම් මේව රඟ දක්වන්නේ පිරිවැයවමයි. පැහැදිලිනේ? අනිත් පැත්තෙන් ඇයි පිරිවැයවම වෙන්නේ තව පුතා? අපිට විශේෂ යටිතල පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. විදුලිය වගේ විශේෂ යටිතල පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිනේ? එහෙනම් පිරිවැයවමයි. මේ ආදී වශයෙන් සාම්ප්‍රදායික මාධ්‍ය පුතා අතිශයින්ම පිරිවැය අවම එහෙත් නිර්මාණශීලීත්වයේ ඉහළ මට්ටමක තියෙන ගැමි ජන සහභාගීත්වය තුලින් ගොඩනැගෙන sannivedana ක්‍රමයක්. අතිශයින්ම පිරිවැය අවම sannivedana ක්‍රමයක් නිසා අපිට සාම්ප්‍රදායික මාධ්‍යයේ අතිශයින්ම සුවිශේෂී ලක්ෂණයක් විදිහට මේ කාරණාව හඳුනා ගන්න පුළුවන්. පැහැදිලි නේද? right. අපි එනම් දැන් මූලික වශයෙන් සාම්ප්‍රදායික මාධ්‍යයේ ප්‍රධාන සුවිශේෂීතා සාකච්ඡාවට ගත්තා. ඔයාලට මතක නම් සරල ව්‍යුහය, තේමාත්මක අන්තර්ගතය, නම්‍යශීලීත්වය, සංස්කෘතිකමය සන්දර්භය සහ අවම පිරිවැය වශයෙන් අපි සාකච්ඡාවට ගත්තා. මීට අමතර සුවිශේෂීතා මොනවද පුතේ? අමතර සුවිශේෂීතා. මේ බලන්නකෝ අමතර සුවිශේෂීතා මොනවද? සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කියන්නේ අපේ පැරණි මුතුන් මිත්තන්ගේ ජන ජීවිතය, ඔවුන්ගේ ජන ජීවිතයේ අත්දැකීම්,
පැහැදිලිද? ජන ජීවිතයේ විවිධ අවස්ථා සිද්ධි සිදුවීම් ජන සංස්කෘතිය මූල්‍ය කරගෙන මූලාශ්‍ර කරගෙන ගොඩ නැගිච්ච සංනිවේදන ක්‍රමයක්. ජනමූල පදනම ජනතාවගේ සහභාගීත්වයෙන් ජනතාව තුලින්ම නිර්මාණය වෙච්ච ජනතාව වෙතම ගැමි ජනයා වෙතම සංනිවේදනය කරන ඔවුන්ගේ ගැමි ජන විඥාණය හඳුනා ගන්න සංනිවේදන ක්‍රමයක්. එහෙනම් ජනමූල පදනම ජනතාවත් එක්ක බැඳිච්ච ස්වභාවය අපේ සාම්ප්‍රදායික මාධ්‍ය අතරේක වැදගත්කමක් සුවිශේෂීතාවක් විදියට මතක තියාගන්නවා. ඊට අමතරව මොකද පුතේ? විශ්වාස හා ගරු කිරීම. බොහෝ සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රම පැරණි මුතුන් මිත්තන්ගේ ඇදහිලි විශ්වාස සිරිත් විරිත් සම්ප්‍රදායන් අභිචාර වත්පිළිවෙත් සමග සම්බන්ධයි. ඒක නිසා ඔවුන්ගේ විශ්වාසයන්ට ඔවුන්ගේ ගරු කිරීම වලට ඔවුන්ගේ පිළිගැනීම් වලට ප්‍රමුඛතාවය හම්බ වෙන සංනිවේදන ක්‍රමයක් විදිහට තමයි මේව මතක තබා ගත යුතු වෙන්නේ. පොදු පිළිගැනීම. අපි දන්නවා සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රම පුතේ එකල ජන සමාජයේ ගැමි ජනයා අතර පොදු සාමූහික පිළිගැනීමට ලක් වෙච්ච කලා අංග එහෙම නැත්නම් නිර්මාණ අවස්ථා. පැහැදිලි නේද? ඔවුන් පොදුවේ එකට එකතුව සාමූහිකව නිර්මාණය කරගත්ත ගොඩනගාගත්ත සංනිවේදන ක්‍රම විශේෂයක්. ඔවුන් අතර පැරණි මානවයා අතර ඔවුන්ගේ ජන ජීවිතය ජන සංස්කෘතිය තුල හැදිච්ච වැඩිච්ච පෝෂණය වෙච්ච වර්ධනය වෙච්ච සංනිවේදන ක්‍රම මාධ්‍යයක් විදිහට තමයි පුතේ සාම්ප්‍රදායික මාධ්‍ය ඔයා මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව පුතේ සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමවලදී අපි අපේක්ෂා කරන්නේ සමස්ත පොදු ජනයාගෙම ගැමි ජනයාගෙම සාමූහික යහපත පොදු යහපත ඉලක්ක කරගත්ත සංනිවේදන ක්‍රම විශේෂයක් තමයි පුතේ සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කියන්නේ. සොකරි කෝලම් නාඩගම් ජන කවි ජන ගායනා ජන ක්‍රීඩා ආදී සියල්ලම තුලින් අපේක්ෂා කරන්නේ පොදු ජන සුබ සිද්ධිය පොදු ජන සහ භාගීත්වය තුලින් පොදු ජනයාගේම යහපත අපේක්ෂා කිරීම. පැහැදිලි නේද? right පුතේ. අපිට තව කතා කරන්න තියෙනවා සාම්ප්‍රදායික මාධ්‍ය තුල පාරම්පරික උරුමය නියෝජනය වන ලක්ෂණ සහිත වීම කියලා. අපි දන්නවා ජනකවි ජනකතා කොහොමද පුතේ පරම්පරාවෙන් පරම්පරාවට දැනුම තොරතුරු හුවමාරු කරන සංස්කෘතිය සම්ප්‍රේෂණය කරන අතිශය සුවිශේෂී වැදගත් සංනිවේදන ක්‍රමවේදයක් විදිහට දේශීය සංස්කෘතික අනන්‍යතාවය සුරකීම දේශීය සංස්කෘතික අනන්‍යතාවයන් අනාගත මතු පරම්පරාවන් වෙත සංනිවේදනය කිරීම සම්ප්‍රේෂණය කිරීම උදෙසා භාවිත කරන අතිශය වැදගත් මාධ්‍ය විශේෂයක්. හරිනේ පුතේ. අපි මූලික වශයෙන් සාම්ප්‍රදායික මාධ්‍යයේ අතිරේක සුවිශේෂීතාත් අමතර සුවිශේෂීතාත් මේ විදිහේ සාකච්ඡාවට අරගෙන අවසානයේ බලනවා මෙන්න සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා යටතේ ඔබ සාරාංශගත කරගත යුතු මූලිකම හරයන් ටික. මොනවද මූලිකම කරුණු ටික? අපි සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා පහක් කතා කළා. මෙන්න මේ තේමාවන් එක්ක වාට කෙටි ක්‍රමයක් දුන්නා. මේ කෙටි ක්‍රමය සතේනම් ආපහු මතක් කරගන්න අවසන් සතේනම් අවසන් සතේනම් අවසන් සතේනම් අවසන් සතේනම් අවසන් right සතේනම් අවසන්. මේ බලන්න කොහමද ගලප ගන්න නිවැරදිව කොහමද සරල ව්‍යුහය ඊට පස්සේ තේමාත්මක අන්තර්ගතය ඊට පස්සේ නම්‍යශීලීත්වය ඊට පස්සේ සංස්කෘතික සන්දර්භය සංස්කෘතිකමය කරුණු ඇතුළත් වීම සහ පිරිවැය අවුම් වීම විදියට ඊට පස්සේ අතිරේක කරුණු ටික මතක තියාගන්න ජනමූල පදනම විශ්වාස සහ ගරු කිරීම දේශීය සංස්කෘතික අනන්‍යතාවයට මුල් තැන දීම වගේ
විශේෂතාත් එක්ක තමයි සාම්ප්‍රදායික මාධ්‍ය පුතේ ඔයා සුවිශේෂිතා යටතේ මතක තබා ගත යුතු වෙන්නේ. පැහැදිලි නේද? right. අපි මේ යටතේ විභාගයට අවශ්‍ය කරන මූලිකම කරුණු, වැදගත්ම කරුණු, නිර්මාණශීලී ක්‍රමවේදත් එක්ක පුතේ අපි සාකච්ඡාවට ගත්තේ ඔබට විභාගයේ තා ඉහළම සාමාර්ථය ලබා ගැනීමට මඟ පෙන්වීමක් විදිහට.